ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන මම එන්න හදන්නේ ඕගොල්ලන්ට ඔයාලගේ සිංහල සාහිත්‍ය පොතේ තියෙන වැඩි කියවෙන්නේ නැති පාඩමක් තමයි මේ ලෙනා ඇතහැර යාම කියලා කියන්නේ. ඉතින් අද මං හිතුවා මේ පාඩමෙන් ගොඩක් ලේසියෙන් ඔයාලට විචාරයක් ලියන්න පුළුවන් කියන එක මතක් කරලා දුන්නොත් හොඳයි කියලා. එහෙනම් අපි යමු පාඩමට. මේ කහපාට කොටසින් ඔයා දැනගත්ත යුතුම දේවල් ටික මම දැන් කියන්න. මේ තියෙන්නේ මම මේ මාර්තු O level ලියද්දී ලියාගත්තු දේවල් තමයි. ඒ කියන්නේ මම 10 වසරේදී තමයි මේ ටික ලියාගත්තේ. ගතානුගතිකත්වයේ සහ නූතනත්වයේ අතර සදාකාලික ප්‍රතිවිරෝධය තමයි මේ කතාවේ. කියන්නේ මේක රචනා කරලා තියෙන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්. එතකොට එතුමා මේක රචනා කරද්දි මේකේ තේමා විදිහට අරගෙන තියෙන්නේ අන්න ඒක. ඒක ටිකක් මතක තියාගන්න ඕනේ. කියන්නේ අර දැන් ඉස්සර කාලේ හිටපු මිනිස්සු ගත්තාම මේගොල්ලෝ හැමතිස්සෙම ගතානුගතිකව වැඩ කරන්නේ. හැබැයි දැන් ඕගොල්ලෝ එහෙමද දැන් ඉස්සර කාලේ ෆෝන් කියලා දෙයක් තිබුණේ නැහැ. අද කාලේ වෙද්දි ෆෝන්, කම්පියුටර්ස්, ඊට පස්සේ ටෙලිවිෂන් දැන් අතෑරිලත් එක්ක ඒ හැමදේම ගොඩක් කරලියට ඇවිල්ලා තියෙන කාලයක්. එතකොට ඉස්සර කාලේ හිටපු සීයා කෙනෙකුයි දැන් ඉන්න ඔයයි අතරේ ලොකු වෙනසක් පරතරයක් තියෙනවා නේද? අන්න එතකොට දැන් ඉස්සර කාලේ ඉන්න සීයා ඔයාට කියන්න පුළුවන් පුතා මොකද්ද ඒ ෆෝන් එක අතේ තියාගෙන ඉන්න ඕක අතහැරලා දාලා මේ වත්තේ පිටියේ වැඩක් කරන්න කියලානේ. සමහර තාත්තලාත් එහෙම ඉන්නවා දැන්. අප්ඩේට් තාත්තලා නෙමෙයි මං කියන්නේ ගැමි තාත්තලා වගේ ගත්තාම. එතකොට ඔයාට කේන්ති යනවා මොකද්ද මම මේ වැඩක් තියෙනවා මට වැඩ තියෙනවා මේ ෆෝන් එකේ මේ ඔයා හිතන්නේ මම මේ නිකන් ඉන්නවා කියලාද? ඔය වත්ත කොට ඉන්න මට පුළුවන්ද? ඔයා අන්න ඒ වගේ දේවල් කියන්න ගන්නවා. අන්න ප්‍රතිවිරෝධයක් ඇති වෙනවා. ඕක තමයි මේකේ තේමා විදිහට එදිරිවීර සරච්චන්ද්‍රයන් අරගෙන තියෙන්නේ. එතකොට 1961 8 වෙනි මාසේ 31 වෙනිදා සිංහබාහු පේරාදෙණියේදී රංගගත වෙලා තියෙනවා. පේරාදෙණිය වල කියලා අපි කියන්නේ. එතකොට සරච්චන්ද්‍රයන්ගේ ඒ නිර්මාණය වෙච්ච පේරාදෙණිය රංග භූමිය ඒකේ තමයි සිංහබාහු මුලින්ම රංගගත වෙලා තියෙන්නේ. ඊට අමතරව මේක ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචිත කියලා කිව්වනේ. පේරාදෙණිය කතිකාචාර්යවරයෙක් තමයි මෙතුමා. ඒ වගේම කුමාර නෂාන්, රැමොන් මැග්සසය සහ ස්වර්ණ රජත කියන සම්මාන වලින් පිදුම් ලැබලා තියෙනවා. ඔන්න ඔය සම්මාන තුනෙන් දෙකක්වත් අඩුම කටපාඩම් තියෙන්න ඕනේ. මොකද සෑහෙන වාර විභාග වලට සහ O level වලට අපි දන්නේ පුළුවන් මේක ඒද නැද්ද කියන්න අහනවා. ඉදිරිවීර සරච්චන්ද්‍රයන් හිමි කරගන්නාලද සම්මාන දෙකක් සඳහන් කරන්න. අන්න ඒ විදිහට අහන්න පුළුවන්. ඊට පස්සේ ගැටුම මේකේ ප්‍රබලව තියෙනවා. ඔන්න ඔය ටික ලිව්වනම් ඔයා මුල්ම හැඳින්වීමට ਵਿਚාරය ලියද්දී ඔයාට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. ඒ වගේම මේ ටික පාඩම් කරගත්තාම මුලින්ම අහන කෙටි ප්‍රශ්න 20ට ඔයාට හොඳට උත්තර ලියන්නත් පුළුවන් වෙනවා. මතක තියාගන්න අර විචාර මේ පේපර් එකේ කියන්නේ තුන්වෙනි පේපර් එකේ මුලින්ම අහන කෙටි ප්‍රශ්න 20දී වැඩිපුරම ප්‍රශ්න ප්‍රමාණයක් ඇහෙන්නේ මේ ලෙන අතහැර යාම කියන පාඩමේ. හැබැයි ගොඩක් ළමයි මේක කියවන්නේ නැති නිසා ඒගොල්ලොන්ට මේක ටිකක් අමාරුයි කියලා හිතෙනවා ප්‍රශ්න. හැබැයි දැන් ඔයාට එහෙම වෙන්නේ නැහැ. එතකොට මේකේ ඉන්න ප්‍රධාන චරිත කවුද කියන්නකෝ? මේකේ ඉන්නවා සිංහයා. සිංහබාහු, සුප්පාදේවිය සහ සිංහ සීවලී. එතකොට මේ සුප්පාදේවිය කියන්නේ සිංහයාගේ බිරිඳ. සිංහයා කියන්නේ වනයේ සිටපු එක්කෙනෙක්. එතකොට මේ සිංහයා කියන එක්කෙනාව තනිකර මේ ඇත්ත සතෙක් කියලා හිතන්නම එපා. මේ සිංහයා කියලා කියන්නේ ඔය ඉන්නේ කියන්නේ කැලෑවල් වල ඉන්නේ ටිකක් අර මේ වන රජුරෝ වගේ කට්ටිය අන්න එහෙම කෙනෙක් කියලා තමයි මේ සිංහයාව අර්ථ ගන්නෙන්නේ. එතකොට අන්න එහෙම ඔළුවේ තියාගන්න. මොකද සතෙක් වෙන්න බැහැනේ. එතකොට සිංහ සීවලී සහ සිංහ බාහු කියන්නේ මේ දෙන්නට දාව දරුවන් දෙදෙනා. ඒ දෙන්න සාමාන්‍ය දරුවන් දෙදෙනෙක්. හැබැයි ඔයගොල්ලන්ට දෙයක් කියන්න ඕන මේකේ දැන් මේ සිංහයා කියන එක්කෙනාව සාමාන්‍ය සිංහයෙකුගේ ස්වරූපයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. කියන්නේ ඒකනේ ළමයි දෙන්න දැන් ලොකු වෙද්දි මෙයාලට තේරෙනවා තමන්ගේ තාත්තගේ මොකක් හරි වෙනසක් තියෙනවා. පෙනුමේ, හැසිරීමේ මොකද්ද මේ වෙනස? මේ දෙන්නට කුතුහලයි. ලොකු වෙන කුතුහලය වැඩි වෙනවනේ. එතකොට මොකද කරන්නේ? සුප්පාදේවියගෙන් මේ දෙන්න ඉස්සරහට ගින් අහනවා. මොකද්ද මේ ඇයි අපේ තාත්තා වෙනස්? ඇයි අපි දෙන්න වගේ නැත්තේ? ඇයි අම්මා වගේ නැත්තේ? කියලා අහද්දි තමයි අම්මට කර කියාගන්න දෙන්නේ. අම්මට බොරු කියන්න බෑ. අම්මා ඊට පස්සේ තමයි කියන්නේ ඉදිරිපත් වෙන්නේ මෙහෙමයි තාත්තා වනයේදී මට හමුණු සිංහ රාජයෙක්. එයා කෙරෙහි ඇති වුණු ප්‍රේමයෙන් තමයි මම මේ වනයේහි දැන් වෙසෙන්නේ. මම පසිඳු මහඟු වංගදේශේ නරවර හටදා කුමරියක් කියලා කියනවා. ඉතින් ඊට පස්සේ සිංහබාහු කියන්නේ තරුණ වියේින උද ජව සම්පන්න තරුණෙක්. එයාට මේ වහගෙන ඉන්න බෑ. එයා කියන මොකද අපි මේ කැලේ අස්සට වෙලා ඉන්නේ? අච්චර මේ රාජ සම්පත් විඳින්න නැතුව මොකක්ද අම්මා මේ කරන මේකේ වැඩි තේරුම කියලා එයා අහලා අර දෙන්නවම කියන්නේ අම්මවයි නංගිවයි දෙන්නවම එකගෙන යන්න ගන්නවා. ඉතින් අන්තිමට තාත්තා කියන්නේ සිංහයා ගෙදරට එද්දි ලෙන්දොර ඇරලා ගිහිල්ලා තාත්තා දකිනවා. අනේ තාත්තට කරගන්න දෙයක් නැහැ. තමන් මෙච්චර ආදරෙන් බලාගත්තු තමන්ගේ පවුල මේ වෙද්දි තමන්ව තනි කරලා දාලා මේ මහ කැලේ ගිහිල්ලා. ඉතින් ඒ වෙද්දි යාට කරගන්න දෙයක් නැහැ.
තමන්ගේ පුතා ගැන කේන්ති. හැබැයි තමන්ගේ දුව තාත්තට හුඟක් ආදරේ. දුව අකමැත්තෙන් තමයි ගියේ. ඒ වගේම බිරිඳත්. ඉතින් එයා කියනවා ඇයි දුවටවත් ඉන්න බැරි වුනේ කියනවා සුරතල් දියණිය, මොළ කෙටි වදනින් මා අමතන්නිය. අන්න ඒ වගේ හරි සංවේදී කතා පුවතක්. මේකේ වේදිකා නාට්‍ය ඔයා බලලා තියෙනවා නම් අන්තිමට ගේදී සිංහයාගේ සීන් එකේදී ඇඬෙනවා. ඒක ඇත්තටම ගොඩක් සංවේදී. හරි. මම දැන් ඔන්න කතාව ඔයගොල්ලන්ට කියලා දුන්නා. මම හිතනවා ඒක මැවෙන්නේ නැති කියලා. දැන් අපි බලමු කොහොමද මේකෙන් ਵਿਚාර ලියන්නේ කියලා. ඔන්න බලන්නකෝ කහ පාට, කොළ පාට, තැඹිලි පාට, රෝස පාට කියලා බෝල 4ක් ඇඳගෙන තියෙනවා. කහ පාට එක ඉස්සරහින් මවකගේ චරිතය, කොළ පාට නම් ආදරණීය බිරිඳක්, තැඹිලි නම් තරුණයෙකුගේ අදහස්, මේ රෝස කියන්නේ භාෂා භාවිතය. ওই විදිහට මම පොඩි කී පොයින්ට්ස් ටිකක් දාගෙන තිබුණා ඒ කාලේ. ඔන්න බලන්න මේ වගේ කොහොමද වැඩගත්තේ කියලා. දැන් බලන්නකෝ කහපාට කියන ඒ පාටින් මම මෙන්න මේ කවිය හොඳට හයිලයිට් කරගෙන තියෙනවා. කහපාට කියලා මම කිව්වේ මොකද්ද? මවකගේ චරිතය. හරි. එතකොට ඔන්න ඔයා මේ පාඩමෙන් ਵਿਚාරයක් ලියන්න හිතාගෙන ඉන්නවනම් මේ කවිය මතක තියෙන්න ඕන. ප්‍රේමවන්ත තරුවෙනි මා හිඳිනු කන් යොමා කියමි පුවත සැක දුරැරා අසන නිතිනා මෑණිය නුඹ දෙතේන ගෙවේ කුමරියක් මනා පසිඳු මහගොවංග තේසේ නරවර අතදා. ඔන්න ඕක අනිවාර්යයෙන්ම කටපාඩමේ තියෙන්න ඕනේ. මේක සමහර විට ඔයාගේ O level paper එකේ තියෙයිද කියන්නත් බෑ. හරිද? හරි. ඒ වගේම 67 පිටුවේ තියෙනවා යන්නට වේදෙන් සැමියා හරහා වනවාසෙන් මේ පුත සමග දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙනා මග ඔස්සේ යා යුතු වන්නේ නොසලී කිසිම වේලේ. මං ඔය මේ නිකන් ඉන්න වෙලාවට කියන්නේ කිසිම වැඩක් කරන්න නැතුව ඉන්න වෙලාවට මේව නිකන් කියව හිටියා. මං කිසිම දවසක මේ ටික පාඩම් කරේ නැහැ. අර කියව ඉඳලා අවුරුදු 2ක් තිස්සේ කටට හුරුයිනේ. ඒ නිසා නිකම්ම පේපර් එකට ගියාම වාඩි වුණාම මේවා ඔළුවේ තියෙනවා. නිදසුන් 3ක් ඇතිනේ. ඊට පස්සේ 68 පිටුවට එන්න මෙන්න මේ නුඹගේද නුඹ නැගණියන්ගේද යහපත පිණිස මම නුඹ පියාණන් හැරපියා යන්ත සනිටුහන් කර ගතිමි කියලා මව කියන. අන මවකගේ චරිතය විස්තර කරන්න පුළුවන්. මේ උදාහරණ තුන අරගෙන විස්තර කිරීම කරන්න පුළුවන්. ඊට පස්සේ ආදරණීය බිරිඳක් කියද්දී 65 පිටුවට එන්න ඔබ පියාණෝ නරයෙකු නොව වනයෙහිදී මට හමු වූ සිංහ රාජයෙකි. ඔහු කෙරෙහි ඇති වූ ප්‍රේමය නිසා මම රාජසැප හැරදමා මේ වනයෙහි වෙසෙමි. බිරිඳකගේ චරිතේ බිරිඳක් විදිහට එයා සැමියට ගොඩක් ආදරෙන් ආවේ. මේ වනේ වෙසෙන්නේ ඒ නිසා. අන්න ඒක ඔයාලට විස්තර කරන්න පුළුවන්. 66 පිටුවේ පුරුදු වූ වනවාසෙ මෙහි සැපත නොසෑහෙද ඔබ පියා සමගිනා මෙතෙක් කල් වින්දමා. 67 පිටුවට එන්න 67 දෙවියන් බාරයි මා සමිඳා. දෙවියන් බාරයි මා සමිඳා මා වෙත නොවයනු කෝපා දරුවන් සන්දා කරනෙම් මේ බන්දා සිහිවේ හැම කල් හද සෝකින් සමාවනු ඇත වරදා. අන්න බිරිඳකගේ චරිතය. ඊළඟට ඔයගෙන් ප්‍රශ්නයක් આવුත් එහෙම තරුණයෙකුගේ අදහස් කොහොමද විස්තර කරන්නේ? ඔයාට ඕන වෙනව මෙන්න මේක. සිංහ බාහු කියනවා. ගොසින් මම මේ වග සියල්ල මෑණියන්ගෙන සසුඳි දැනගන්නෙමි. තරුණයෙකුගේ අදහස් ඒ තියෙන්නේ. ඒක ඔස්සේ විස්තර කිරීමක් කරන්න පුළුවන්. ඊළඟට 65 පිටුවේ තියෙනවා. මටද හිමි වේ වංග රාජ්‍ය ප්‍රබල නරවර පරපුරෙන්. එයා හිතනවා රාජ සම්පත් මටත් හිමි වෙන්න ඕන. මම එහෙනම් රාජ කුමාරයන් එහි හිටියානම් අම්මේ යන් කියලා තමයි ඔය කියන්නේ. ඊළඟට අර ප්‍රේමවන්ත දරුවෙනිමා ගීතය වගේම 66 වෙනි පිටුවේ තියෙන මෙන්න මේ තුමුල ගතින්දා කියන එක පිරිමි ළමයින්ටත් ගොඩක් ලේසි පාඩම් කරගන්න. බලන්නකෝ. තුමුල ගතින්දා බාහු බෙලෙන්දා වෙමිසේ තිදසින්දා කුරිරු ගිජින්දා කුඹුතල සින්දා ළමිසේ කෙසරින්දා මා පිය මිගිදා කරනා විකුමන් ඇයි මට බැරි වන්නේ. අර නිකම් පොඩි ඉන්ටර්වල් වෙලාවකදී කියව ඉන්න හරි නිකම් රැප් එකක් කියනවා වගේ. ඒක ගොඩක් ලේසි වැඩක්, අවුලක් නැහැ පාඩම් කරන්න කියලා ඔලුවට දාගන්න එපා මේ දේවල්. තරුණිකුගේ අදහසක් හොඳ. ඊට පල්ලෙහා එකක් ගන්න පුළුවන් ඕනේ නම් විතරක්. ඊළඟට භාෂා භාවිතය ගැන කතා කරද්දී
අන්න බලන්නකෝ දැන් මවකගේ චරිතය කියන ප්‍රශ්නය ආවොත් එimhe ඒකටත් ඔයාලට ප්‍රේමවන්ත දරුවෙනිමා කියන ඒ කවිය ගන්න පුළුවන්. එහෙම නැත්නම් භාෂා භාවිතය ගැන කතා කරද්දී ප්‍රේමවන්ත දරුවෙනිමා කියද්දි මේ බලන්නකෝ ගීතවත් බස්වහරක් මේකේ තියෙන්නේ. මම ඒකයි මේක ඔයාලට තාලෙට කියලා පෙන්නුවේ. ගීතවත් බස්වහරක් තියෙන්නේ. අන්න ඒ ලක්ෂණේ දාලා ඔයාලට භාෂා භාවිතයට මේක උදාහරණයක් විදිහට ලියන්නත් පුළුවන්. හරි ලේසියිනේ. ප්‍රශ්න දෙකක්ම එක ගලෙන් කුරුල්ල දෙන්නයි. මේ බලන්න ඊළඟට තුමුල ගතින්දා දැන් මේක අපි දැම්ම තරුණයෙකුගේ අදහස් කියන එකටත් දාන්න පුළුවන්. ඊට අමතරව භාෂා භාවිතයට දාන්න පුළුවන් මොනවද ලක්ෂණ? අනුප්‍රාස රසයේ තියෙන අනුප්‍රාසය කියන්නේ එකම ශබ්දේ නැවත නැවත ඇසෙන. ඕන් බලන්න තුමුල ගතින්දා බාහු බෙලෙන්දා වෙමිසේ තිදසින්දා කුරිරු ගිජින්දා කුඹුතල සින්දා ළමිසේ කෙසරින්දා ඔක්කොගෙම දා අර එකම ශබ්ද නිකන් හොඳට කටට රහට කියන්න පුළුවන් නේ. ශබ්ද රසය කියන එකක් තියෙනවා. අන්න බලන්නකෝ එකම කවියෙන් ඔයාට දෙකක් ගොඩ දාගන්න පුළුවන්. ඊට අමතරව 68 පිටුවට එන්න භාෂා භාවිතයේදී හොඳ ගීතවත් බස්වහරක් තියෙනවා. ධ්වනිතාර්ථවත් බව, ශබ්ද රසයේ, සිද්ධි වර්ණනය ඔය හැම දෙයක්ම දාන්න පුළුවන්. ගල්ලෙන බිඳලා කියන ගීතේ නාට්‍ය ආරංග කලාව කරන අය නම් ගොඩක් දන්නවනේ පිරිමි ළමයි මේක කියනවා. ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා සිංහබා මා සුඳුර මා සුඳුර මා සුඳුර සිංහ සීවලී මා ප්‍රිය දියණිය ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා ගොසින් හැම දේන නැතේ කිසිවෙක් මම දැනගතිමි මම සැක කළෙමි සිංහභා ඔන විදිහට ඕක තාල වෙනස් කර කර කියන්න තියෙන්නේ. හරි නේද? ඔන්න එහෙනම් මම මේ පාඩම ටිකක් දිගයි විනාඩි 12යි ගානකට ඇදුනා. ඒත් ඉතින් කියන්නත් එපයි ඕගොල්ලොන්ට මේ පාඩම ගොඩක්ම ලේසි. පුංචි දේවල් ටිකක් කටපාඩම් කරන්න එපා කොයි වෙලාවකවත්. අවුරුදු දෙකක් තියෙනවාට 11 වසර කෙනෙක් වුණත් ඔයාට මේක හුඟක් කල් තියෙනවා. මොකද O level ළඟදී තමයි ගොඩක් ළමයි පාඩම් කරන්න ගන්නේ. O level වලට සති දෙකක් තියලත් මුළු පාඩම් ගොඩක් දාපු ළමයි ඕන තරම් ඉන්නවා. මමත් ඇතුළුව. ඉතින් ඒ නිසා කිසිම බයක් ගන්න එපා. ඔයාලට ඕන තරම් කල් තියෙනවා. ඒ කල් තියෙනවා කියලා නිකන් ඉන්න එපා. මේක නිකන් අර පොඩි ෆ්‍රී ටයිම් එකක කියව ඉන්න. එහෙනම් මම හිතනවා මේ පාඩමෙන් කොහොමද ਵਿਚාර ගොඩක් දාගන්නේ කියන එක ඔයාලට තේරෙන්නේ නැති. ගොඩක් අය මේකට අත ගහන්නේ නැහැ. දන්නේවත් නැහැ. හැබැයි නාට්‍ය ආරංග කලාව කරන ළමයි ගොඩ දෙනෙක් මේ පාඩමට හුඟක් ආසයි. අන්න ඒ නිසා ඔයාට පුළුවන් මේ පාඩමෙන් ඔයාගේ විචාර ප්‍රශ්නෙට හොඳට ලකුණු ස්කෝර් කරන්න. එහෙනම් ගිහින් එන්නම් අද වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලට ඉස්සරහට වැදගත්ම කරන ඕනම කරන පාඩම් ටික පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ගිහින් එන්නම්.